මොන මකලන්ද? මං විතරක් කරගිලා හරියන්නේ. මම ඇති ඉන්නේ. අර දෙහිගෙඩක් අර පොල් මලක් ගෙවේ නෑනේ අපි ඉස්සරේ. මේ ඔය ලොග් වලට මෝ දාන්නවා. නෑ ඔය ලයිට් එක වැඩ කරනවා. වෙරි ගුඩ්. අන්න උදේ පටන් කොයි ආවෙත් ආරෙන්නේ? ඉතින් අදත් මං ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි යන්න හදන්නේ තවත් ගමනක්. තවත් vlog එකකින් තමයි මේ ආවේ. ඉතින් ඔයාලට මේ good morning කිව්වට දැන් ඔයාලට කොහොමද කියලා දන්නේ නැහැ. ඉතින් ඒක නිසා හැමෝටම සුබ දවසක් කියලා කියන්න. ඉතින් අද අපි යන්න හදන්නේ trip එකක්. මම ඒක වැඩි විස්තර නොකිය ඉන්න. කලින් ට්‍රිප් එකත් මම කිව්වේ නැහැ කොහෙද යන්නේ කියලා. ඉතින් මේකත් මම කියන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. කිස් කරන්න බලන්න. ඉතින් මෙන්න මෙතෙන් තමයි අපේ ගමන අපි පටන් ගත්තේ. අපි ට්‍රිප් එක යන පටන් ගන්න හිතාගෙන හිටියේ උදේ 6ට 6:00ට විතර. හැබැයි මේ වෙද්දි නම් වෙලාව උදේ 7යි කාලට විතර ඇති. අපි ඉතින් කයියට වැටුණා කියලා කියන්නේ ඉතින් එතන ටික වෙලාවක් ඉන්නවම තමයි. ඉතින් කොහොම හරි ඔහොමම කතා කරගෙන ගිහිල්ලා අපේ අම්මටත් අපේ බායි කියලා ගමන යන තමයි පිටත් උනේ. කොයි ආවෙත් ආරෙන්නේ? කලින් කිව්ව පොඩ්ඩක් channel එකේ පාටිය දාලා කිව්වේ. බෑ ඕනම් මට කියන්නවත් එපා කියලා. ඊනේ මට කරන්නේ බා. මේ ඔය ලොග් වලට මෝ දාන්නවා. නෑ ඔය ලයිට් එක වැඩ කරනවා. වෙරි ගුඩ්. වාහනේට නගිනවා කියලා විතරයි කිව්වේ. ටික දෙනයි වාහනේට නැග්ගේ. ඊටර අය තාම රෙඩි වෙනවා. ටිකට් එක කාටද? ඊට පස්සේ 4 දෙනෙක් යනවා. ලක්ෂයට අමාරුයි. බයික් එකක් ටික දුරක්ම යන්න ගිහින්. ගන්නට මයිද? උලා ඉඩ. ඕල්ම ඉඩ දෙන්න. ඇති යන්තම් කොහොම හරි අපි ගමන පිටත් වුණා. ගමනේ සමාජික ඉන්නේ? යාළුවෝ අතර නෑ නෑ. හෙලෝ අපි මේ ගාලේ යන ගමන් ඉන්නේ. ඔන්න එයා කියපු නිසා මමත් කියන්නම් දැන් අපි යන්නේ ගාලේ. අර දෙහිගෙඩක් අර පොල් මලක් ගෙවේ නෑනේ අපි ඉස්සරේ. ඔක් කරගන්න කරුණා කරලා හරි කරදරේ අප්පා. එකී නොකී කතා ඔක්කොම කිය අපි දැන් මේ හික්කඩුව හරියට පාස් කරගෙන තමයි යන්න හදන්නේ. එතකොට මේ තමයි අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න වෙලාව. ඇත්තටම මට හරියට මතක නැහැ මේ කොයි හරියද කියලා. කොහොම හරි අපි මෙතනින් වාහනේ නවත්තලා කෑම අරගෙන ගියා. මොකද අපි ගමන පටන් ගත්තේ ටිකක් පරක් වෙලා. ඒ නිසා අපි කෑම කකා ඉඳියේ නැහැ. අරගෙන ගියා. එතකොට මේ ඉන්නේ මම. අපේ දෙවනි ඩ්‍රයිවර් මහත්තයා තමයි වාහනේ ඩ්‍රයිව් කරන් ගියේ. ඒ යන අතරතුරදී අපිට චූටි අක්කර තැබ්බේ වගේ එකක් වුණා. ඉතින් ගාල්ල යන කවුදෝ කට්ටියක්ව පොලිසියනොත් ඇල්ලුවලු. ඇත්තම කියනවා නම් අපිව දෙපාරක් පොලිසියෙන් ඇල්ලුවා. හැබැයි අපිට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. අපි පරිස්සමට ගාල්ල ගිහිල්ලා ආයි ආවා. ඉතින් ඔහොම ගමන යද්දී අපි ආවේ සීනිගම දේවාලයට. අපි පඬුරුත් දාලා වැඳලා ඊට පස්සේ ආයෙ ගමන යන පිටත් වුණා.
ගන්න පුළුවන්ද? කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි මේ ට්‍රිප් එකේ යනකම් අපි ඇත්තටම හිතුවේ නැහැ අපිට යන්න පුළුවන් වෙයි කියලා. මොකද අපි හරි තීරණයක ඉඳියේ නැහැ යනවද නැද්ද කියලා. හැබැයි ෆයිනලි කොහොම හරි අපි අපේ ගමන ගියා. අපේ ට්‍රිප් එකේදී ඩ්‍රයිවර්ස්ලා 3 දෙනෙක් හිටියා. ඔයාලගේ ට්‍රිප් වලත් ඒ විදිහට ඩ්‍රයිවර්ස්ලා ගොඩක් ඉන්නවද? ඊට පස්සේ අපි ගියේ අපේ පළවෙනි නැවත. ඇයි? ටැංකි දාලා ආවද? අපිවත් බය වෙනවා ඒ කියන දේවල් වලට. කොහොම හරි ආයේ හොයපු දේ නම් අන්තිමට හම්බ වුණා. කොහොම හරි ඔන්න අපි ආවේ ගෝල් ෆෝර්ට්. ඉතින් අපි මේ විදිහට වාහනේ පාක් කරලා ඊට පස්සේ හැමෝම යන්න පිටත් වුණා ඇවිදින්න. මමද? නෑ අඳුල. අන්න එහෙම කියන්න. very good. හරි ෂෝ. ඔය YouTube එකේ යනකොට voice එකමයි ඔයන්නේ. ඔයාලා දන්නවද යාළුවනේ? කාටවත් කියන්න එපා මේක හැබැයි. එක්කෙනෙක් ඇවිල්ලා තියෙන ගෙදෙට්ටත් හොරෙන් ලයිබ්‍රරි යනවා කියලා. ඒ කවුද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ගෙස් කරන්න. අපි ඊට පස්සේ වාහනෙන් බැහැලා පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා ඊට පස්සේ ගෝල් ෆෝර්ට් එකේ ඇවිදින්න ගියා. ඒ අතරතුරේ ඉතින් අනිත් අය කතා කරන අතරේ මම පොඩි වීඩියෝ ක්ලිප්ස් වලක් ගත්තා. මේ දවස්වල ස්කූල්ස් වල ස්පෝර්ට් මීට් තියෙන හින්දා ඒ ප්‍රැක්ටිස් උත් අපි දැක්කා. ඉතින් ඒවත් බල ගෝල් ෆෝර්ට් එකේ ඇවිත්තා සෑහෙන වෙලාවක්. මං හිතන්නේ පැය 2කට ආසන්න වෙලාවක් අපි ගෝල් ෆෝර්ට් එකේ ඇවිත්තා. හැබැයි ඒ අතරේ ලස්සන වීඩියෝස්, ලස්සන ෆොටෝස් වගේකුත් අපි ගත්තා. මං ඒවත් මේ වීඩියෝ එකේ අන්තිමටම ඉන්ක්ලූඩ් කරන්නම්. මේ වෙලාවේ අපි ගෝල් ෆෝර්ට් එකේ පටන් ගන්නෙ නෙමෙයි අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මැද්දෙන් තමයි අපි පාරෙන් පැනලා තමයි මෙතෙන්ට ආවේ. ඊට පස්සේ අපි හිතුවා මුලින් ඉඳන්ම එනවා කියලා මෙතෙන්ට ආපු එකේ. ඒ මොන මංගලද? මං විතරක් කරගිලා හරියන්නේ. මම ඇති ඉන්නේ. අයිදන් වා ඉදින නෝනා. අපි ට්‍රිප් එක ස්ටාර්ට් කරද්දිම ටිකක් පරක් වෙලා ස්ටාර්ට් කරපු හින්දා අපි හිතුවේ ඉක්මනට මේ ටිකේ ඇවිදින්න. හැබැයි එහෙම කිව්වට අපි ගෝල් ෆෝර්ට් බීච් එකේ ටික වෙලාවක් ඉඳලා තමයි ආවේ. රැළ පාගලා ෆොටෝස් වීඩියෝස් අරගෙන එහෙම ඉදි ටිකක් වෙලා යනවනේ. ඉතින් කොහොම හරි අපි හිතාගෙන හිටපු තැන් වලට අපිට ඒ දවස් ඇතුළත යන්න පුළුවන් වුණා. ඉතින් කොහොම හරි අපි ටයිම් එකත් මැනේජ් කරගෙන ඔක්කොම ටිකත් බැලුවා. මේ බෝයිස්ලා එක්ක මට හරියට වීඩියෝ එකක්වත් ගන්න නෑනේ. බලන්න කරදර කරන හැටි. ගෝල් ෆෝර්ට් එකේ ඇවිදිද්දි මෙන්න මේ වගේ ලස්සන මාල් ටිකක් තිබ්බා. ඉතින් මේ ටිකත් අපි කැප්චර් කරගත්තා. මේ වීව් එක මාර ලස්සනයි නේද? ඇත්තටම අපිටත් හරියට ආස හිතුණා. මොකද
මං හිතන්නේ හරියට ගියොත් ගෝල් ෆෝට් එකට දවසක් වුණා දාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ට්‍රිප් එකක් යනවා නම්. මොකද මේ වගේ නිදහසේ ඉන්න ටිකක් වෙලා වාඩි වෙලා ඉන්න කතා කර කර ඉන්න වගේ දේවල් වලට ඇත්තට මේ view එක මරු. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඇවිදින වීඩියෝ එකක් ගන්න ඕන හින්දා මොකුත් දන්නේ නැහැ වගේ ඇවිදින මම. හී ඇහෙනව නේද ඔයාලට? මට විහිළු කරන හැටි. ඉතින් ඔන්නම අපි ගෝල් ෆෝට් එකේ ඇවිදලා ඉවර වෙද්දි මම හිතන්නේ දවල් 12ට එකට විතර ඇති වෙලාව. කොහොම හරි අපි ගෝල් ෆෝට් එකේ ඇවිදලා ඉවර වෙලා ඊට පස්සේ අපි ගියේ රූ මස්සල සාම චෛත්‍ය ජංගල් බීච් බලන්න තමයි ඊට පස්සේ අපි ගියේ. එතෙන්දී අපි මුලින්ම නම් ගියේ සාම චෛත්‍ය වඳින්න. ඊට පස්සේ එහෙම අපි ජංගල් බීච් ගියා. ඊට පස්සේ තමයි අපි කෑම කන්න ආවේ. හරි දැන් මම අනුහසෙන්නේ මෙතනට දාලා. අනවස් වඩලා ගන්න වීඩියෝ ගන්න. අනවස් වඩලා ගන්න දුවරේ. හෙලෝ ගයිස්. අපි දැන් සම්සයිත්‍ය වැඳලා ජංගල් බීච් එකට යන්න හදන්නේ. ඉතින් මේ තමයි සාම චෛත්‍ය. ඉතින් මෙතනින් එහාට මම වීඩියෝස් ගත්තේ නැහැ. මොකද බෝඩ් එකක් ගහලා තිබ්බා වීඩියෝස් ගන්න එපා කියලා. ඉතින් මෙතනින් එහාට මම වීඩියෝස් ගත්තේ නැහැ. ඉතින් සාම චෛත්‍ය වඳිද්දී අපි මල් මුකුත් අරගෙන ගියේ නැහැ. ඒ වෙනුවට අපි කරේ එතන මල් ආසනය පිරිසිදු කරා. මං හිතන්නේ මල් පූජා කරන්නටත් වඩා මේ මල් ආසනය පිරිසිදු කරපු එක වටිනවා කියලා. සාම චෛත්‍ය වඳලා ඉවරනාට පස්සේ එතනම පල්ලෙහායින් පාරක් තිබ්බ ජංගල් බීච් එකට. ඉතින් අපි ඒ පාරෙම මේ විදිහට ඇවිදගෙන ගියා. පොඩි දුරක් ඇවිදගෙන යන්න ඕනි. ඉතින් මේ විදිහට අපි ඇවිදගෙන ගියා. ඉතින් ඒ යන ගමන් කඩවල් දෙකක් විතර අපිට හම්බ වුණා. ඉතින් ජූස් ඒවා මේවා තියෙන. ඉතින් අපි යද්දි කිසි දෙයක් ගත්තේ නැහැ. හැබැයි එද්දී අපි ඒ කඩෙන් පොඩ්ඩක් නැවතිලා බීම් එකකුත් බීලා තමයි ආයේ වාහනේට ආවේ. මෙයාලා මාව ගණන් ගන්නේ නෑ අනේ. ඔයාලට තේරෙනව නේද මාව කොන් කරලා කියලා? මෙයාලට බැනලා කමෙන්ට් එකක් උතාගෙන යන හරිද? ඔන්න අපි ජංගල් බීච් එකට ආවා. ජංගල් බීච්. යාළුවනේ ඔයාලත් කිරල බීලා තියනවද? මේ කිරල ජූස් එක මම ඇත්තට එදාම තමයි try කරේ. ඔයාලත් try කරලා බලන්න අනිවාර්යෙන්. ඊටට වඩා එක මාර රසයි. ඒ කිරල ජූස් එක බොන්න කලින් නම් මම ඇත්තට සෑහෙන බඩගිනි හිටියේ. හැබැයි කිරල ජූස් එක බිව්වට පස්සේ මගේ බඩත් පිරුණා. මට අන්තිමට කෑම එක කන්න බැරි වුණා. අපි හැමෝටම එදා ඕන උනේ ගාල්ලේ විදිහට කන්න. ඉතින් ඒක නිසා තමයි අපි හැමෝම මේ විදිහට සිංහල කෑම ඕඩර් කරේ. ඊට පස්සේ අපි ගියේ උණවටුන බීච් එකට. ඉතින් ගියාට පස්සේ අපි චේන්ජ් කරගෙන ඊට පස්සේ අපි බීච් එකට ආවා.
ඉතින් අපිට මේ විදියට ෆොරෙන් කෙනෙක්වත් හම්බුණා. ඉතින් එයාට ටිකක් අමාරුයි. හැබැයි එයාට ස්විම් කරන්න පුළුවන්. එයාට ඇවිදින්න තමයි ටිකක් අමාරු තිබ්බේ. හැබැයි අපේ අය එයාටත් උදව් කරා. අපි බීච් එකෙන් එද්දී හවස 6:00 විතර ඇති මම හිතන්නේ. ඉතින් කොහොම හරි බීච් එකෙනුත් ඇවිල්ලා අන්තිමට අපි කෙලින්ම ආවේ රෑ කෑම ගන්න. ඉතින් මගෙන් අතර කරලා රෑ කෑමත් අරගෙන ඊට පස්සේ අපි කෙලින්ම ගෙදර ගියා. ඉතින් කියන්න ඕනේ මෙතනින් එහාට මට වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද ෆෝන් එකේ අතරම බැටරි ඩෙඩ් වෙලා තිබ්බේ. ඉතින් ඒකත් එක්ක මට වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් මෙන්න මෙච්චරයි මගේ වීඩියෝ එකේ දැනට තියෙන වීඩියෝස්. ඉතින් ඒකට සමා වෙන්න. ඉතින් ඔයාලට හිතනවා නම් මගේ වීඩියෝ එක හොඳයි කියලා මතක ඇතුව මගේ channel එක subscribe කරගෙන යන්න. ඒ වගේම like කරන්නත්, share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් vlog එකකින් ඉක්මනටම හමු වෙමු. ගිහින් යන්න. bye bye.